කොහොමද මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් මං හිතුවා අද ඔයාලව මාත් එක්ක යුනිවර්සිටි එකගෙන යන්න. අද තියෙන්නේ යුනිවර්සිටි ප්ලග් එකක්. හැබැයි වැඩිපුර මන් නෙමෙයි ඉන්නේ. වැඩිපුර තියෙන්නේ කැම්පස් එකේ ලස්සන තමයි. මට ටිකක් මිනිස්සු වෙන තැන් වලදී වීඩියෝස් ගන්න ලැජ්ජයි තාම. ඒ නිසා මේ මොකක්ද වගේ නිකන් වීඩියෝස් ගන්න. ඉතින් කොහොම හරි අද මං විතරක් නෙමෙයිනේ ඔයාලත් ඉන්න ඕනේ ලෙක්චර්ස් යන්න. එහෙනම් අපි යමු. හරියටම 12ට තමයි මට එළියට බහින්න උනේ ගිනි හිටිපීරේ. මාරම අවුවක් තියෙන්නේ. කැමරාවටත් ඒක හොඳට පේනවා ඇති. පුදුම අමාරුවෙන් ගියේ කැම්පස් එකට යනකොට මට ඔළුවත් කැක්කුමයි මම vlog එක කරන එක නවත්තන්නත් හිතුවා. ආයිත් ඉතින් කරපු දේ ආයිත් මගෙන් නවත්තන්න ඕනේ නැති නිසා හිතුවා දිගටම කරගෙන යනවා කියලා. අර බස් එකේ ටික වෙලාවක් ගිහිල්ලා එහෙම ගියාම නිකන් ඔළුව කැක්කුමයි. අන්න ඔහොම තමයි ඉතින් මම ඔයාලවත් එක්කගෙන කැම්පස් එකට යන්නේ ළමයි. පුදුම රස්නයක් තියෙන්නේ. හවස් වෙලානේ ලෙක්චර්ස් වැටලා තිබ්බේ. ඉතින් ඒ නිසා ඔය ටයිම් එකට ඉතින් ඔන්න ඔය විදිහ තමයි. ගොඩක් හවස් වෙද්දී 4-5 වගේ වෙද්දී තමයි කැම්පස් එක ගොඩාක්ම ලස්සන. මෙන්න මෙතනට තමයි මං ආසම. මං හිතුවා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. මෝරම ලස්සනයි. ගස් කොළන් ගොඩාක් තියෙනවා. ඔතන දැන් අවුව වුණාට තව ටිකක් වෙලා ඉර බැහැගෙන යනකොට මෝරම ලස්සනයි. හරිම කාම්. ඉතින් මම නම් මාරම ආසයි. දැන් මේ ගෙන හිටපීරේ ඇවිල්ලා මාරම තිබහයි. අපි යමු ජූස් එකක්වත් බොන්න. මෙතන කැන්ටින් එකේ තියෙනවා ළමයි ජූස් බාර් එකක්. ඒකේ අවකාඩෝ ජූස් එකයි මැංගෝ ජූස් එකයි ගැන මං ආසම එකක්. ඉතින් මමත් ඕඩර් එකක් දැවා. දැන් ඉතින් ඒක නකන් නොවිය සෙල්ලම් බලාගෙන ඉඳීමක් තමයි මේ තියෙන්නේ. ළමයි 56. හැබැයි ඉතින් ගේම තෑරිය නෑ. ඉඳලා හරි ජූස් එකක් අරගෙන බීලම තමයි යන්නේ. මාරම රහයි එක මම ආසයි. සමහර ගොඩාක් දවස්වලට රහයි හිටපු ගමන් දවස්වලට ආව. කොත්තාවෙන් කතාව ලෙක්චර්ස් වලටත් ආවා. ලෙක්චර් හෝල් එකටත් ආවා. පේනවනේ මං හරිම වමනාවෙන් ලෙක්චර්ස් වලට සවන් දෙන හැටි. එහෙම තමයි ළමයි ඉගෙන ගන්නකොට බොරු පුරුවනේ මේ. ඉතින් ඉඳලා 7 මාසයකට දවසක් අද ලෙක්චර්ස් ගියේ. ලොකු නිවාඩුවකින් පස්සේනේ ලෙක්චර්ස් යන හම්බුනේ. ඉතින් මං ආසාවෙන් ලෙක්චර් එකට හිටියා. කොහොම හරි ලෙක්චර්ස් ඉවරුණාට පස්සේ ඔයාලට මට vlog එකක් ගන්න වීඩියෝ කරන්න බැරි වුණා. අපේ අම්මි කෝල් කරපු නිසා. මට ඕන කරලා තිබ්බා වියන්න තව මේ පොඩි ඇතිලියකුයි හැන්දකුයි එහෙම ටිකක්. මං ඒ ටිකත් ගත්තා. තව බඩු වගේක් ඕන කරලා තියෙනවා. බෝඩි මේ ඉවරයි. මේ ඔය වියන්න ඕන කරන කෑම. ඉතින් ඒ ටිකකුත් ගත්තා. මිරිස් කුඩු සුදු ලුණු එහෙම ගොඩක් දේවල් ඕන කරලා තිබ්බා. ඒ ටික ගමු අපි. ඒත් ඉතින් මගේ පෙරේතකම ලොකුයි කියනවා වගේ කැරන් ෆ්‍රෙෂ් එක හක බලාගෙන යන්න බෑනේ ළමයි. මම ඉතින් කැරන් ෆ්‍රෙෂ් එකට ආවා. මං හිතුවා ඔයාලවත් එක්කගෙන යනවා කියලා. මහ ලොකු දෙයක් ගන්න නෙමෙයි ළමයි. ඇත්තටම මම කැරන් ෆ්‍රෙෂ් එකේ ආසම අර චිකන් රෝල් එකටයි මේ ඔන්න ඔය දැන් මම ඔය ගන්න මේ කේක් කෑල්ලට. ඒක මාරම සොෆ්ට් මාරම රසයි. ඉතින් ඒක අරගෙන මම කෑවා. දැන් ඔයාලට හයි ස්පීඩ් එකේ කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට මේ තටම කන විදිය දැවොත් vlog එක මේ පැය ගාණක් තියෙන නිසා අධි වේගයේ කෑමක් තමයි මම දැවේ. කොහොම හරි තව ලෝලු 2-3කුත් අරගත්ත ළමයි. මොකෝ මේ මාසෙට ගෙනාපුව කලින් ඉතුරු වෙලා තියෙන නිසා. ඉතින් හරිම මහන්සියෙන් ඔන්න ඔහොම අද දවස කොහොම හරි නිමා වුණා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙමු. Bye. Thank you for watching.